දවසකට මුළු පුරන්න තමයි ඔන්න මම හදන්නේ මගේ මේ පුංචි කඩේ ඇතුලේ. සුවඳදුම් 4 අතේ විහිදලා මුළු කඩේ ඇතුළම හරි ආශිර්වාදාත්මක සුවඳකින් පිරෙනකොට ලක්ෂ්මී ගාථා, ගණදෙවි ගාථා, පිරිත් හඬ, යශෝදරාවත විතරක් නෙවෙයි එකින් එකට පෙළගස්සමින් දැන් මම ජයමංගල ගාථාත් උදෙන්ම මගේ දෙසවන වලට විතරක් නෙවෙයි උදෙන්ම මගේ කඩේට එන අයට කිසිම ලෝභකමක් නැතුව අහන් ඉන්න පුළුවන් ඉතින්. මං හිතන විදියට උදේම මේ දේවල් හිත පුරා අහගෙන වැඩ ටික කරනවා කියන්නෙම මුළු දවසම හරිම උද්‍යෝගීව වගේම දවස ඇතුළත තියෙන වැඩ ටික හරි ලස්සනට පිළිවෙලට මට කරගෙන යන්න උදව් වෙනවා නෝනු මානයි කියලාමයි. කඩේ උදේ වතාවත් එහෙම කරලා ඉක්මනට මම ආවේ ගෙදර වැඩ ටිකත් ඉවර කරලා යන්න. මොකද මේ දවස්වල මම ඇහැරුණ වෙලාවේ ඉඳලා කරන්න යන වැඩ ටික පොඩ්ඩක් වෙනස් කරගෙන ඉන්නේ. මොකද මේ දවස්වල ඉස්කෝලේ නිවාඩුනේ. ඉතින් උදේ කෑම ටික දවල්ටත් එක්කම හදලා උදේ 7 වෙනකොට මම මේ දවස්වල මගේ චූටි කඩේ හරිනවා. වෙනදනම් මට පහු වෙනවා. ඉතින් දෝනිගේ උදව් මට මේ වෙලාවේ ගන්න පුළුවන් හින්දා දැන් ටිකක් වේලාසන කඩේ ඇරලා ඊට පස්සේ තමයි මම ගේ දොර අස්පස් කරගන්නේ. එකම විදිහට දිනචර්යාවක් ගත කර කර ඉඳලා මෙහෙම වෙනසකුත් වෙන එක ඉතින් මට නම් හොඳයි. මොකද නිකන් අර ස්කූල් ටයිම් ටේබල් එක වගේ එකම දිනචර්යාවක් මම ගත කරන්නේ. ඉතින් මෙහෙම ටික දවසකට හරි වෙනස් වෙන එක වැඩපිළිවෙල ඒකාකාරීම ජීවිතයක් ගත කරන මට ටිකක් හරි ඉතින් හොඳයි. ඔන්න ඔය විදියට තමයි මම අස් කරගෙන සෝදන්න තියෙන ඒවා සෝදලා ගෙදර පිළිවෙලක් කරගත්තේ. ඒත් ඉතින් වැඩවල නම් ඉවරයක් නැහැ. ඊට පස්සේ තමයි මිදුලේ වැඩ ටික ඒ ටිකත් මම මේ විදියට අතු ගාලා කුණු ටික එහෙම පුච්චලා එළිය වැඩ ඉවර කරගත්තේ. මේ වෙනකොට නම් අත්තම්මිත් ඇවිල්ලා ඉන්නේ අද. ඒ කිව්වේ හස්බන්ඩ්ගේ අම්මා. මට ගොඩාක් වැඩ කරගන්න මේ දවස්වල මගේ අම්මා වගේ ළඟම ඉඳලා අපිව බලාගන්න එයා තමයි ඉතින්. වොෂ් එකකුත් අරගෙන මම චූටික්කියාගේ ස්කූල් බෑග් දෙකත් සෝදලා වේලෙන්න තිව්වා. මොකද ස්කූල් දැන් පටන් ගන්න ඕනේ හෙට අනිද්දා දිහාට. අර දාන්න ටික තියෙනවා. ඔන්න ආයෙමත් කඩේ ඉතින්. අද මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවෙම මම 365 දවසෙම කඩේනේ. ඒ වගේම තමයි උදේ මේ දවස්වල 7 වෙනදට නම් 8 පහ වෙනවා. රෑ 9:00 හෝ 10. ඔය අතරේ තමයි වහන්නේ. ඉතින් ඒ අතර කාලය තුල මම මේ වැඩත් එක්ක දෝනිගේ ස්කූල් වැඩ, ක්ලාසස් වල වැඩ කොහොමද කඩේ ඉඳලම කරගන්න කියලා තමයි බෙදාගන්න හිතුවේ. මේ නිවාඩු දවස්වල උනත් ක්ලාසස් වල ගෙදර වැඩ වලට වඩා ස්කූල් ගෙදර වැඩ වැඩි. දැනට පොඩි ටියුට් 3ක් හෝ 4ක් ඉවර කරලා තියෙනවා. ඊට අමතරව අභ්‍යාස පොත්වල වගේම එයාලගේ ලියන පොත්වලත් වැඩ දීලා තියෙනවා. ඉතින් ඒව මාත් එක්කම කඩේ ඉඳලා මගේ මේ කැෂියර් එකට පිටිපස්සෙන් එයාත් එයාගේ වැඩ ටික මෙහි වෙනකොටත් මේ කරන ගමන් මම නම් මේ වෙලාවේ මේ කරන්නේ මට අද තොගබඩු කඩින් ගේන්න ගන්න ඕනි දේවල් වෙනම ලියනවා. ඒකටම කියලා වෙලාවක් ගන්නෙ නැහැ. දැන් අමතක ඒවා සමහරක් විට පස්සේ මතක් වෙනවනේ. ඉතින් ඒ මතක් වෙන වෙලාවට මම දවසකට එක පිටුවක් දාගෙන ලියනවා. ඔන්න වැඩ නතර කරලා එක්කෙනෙක් අත්තම්මත් එක්ක සියඹලා හුලන්න ගිහිල්ලා මටත් ඉතින් අරන් ආවා.
ඉස්සරහට අවුරුදු සීසන්නේ ඔය වෙලාවේ මම මට ඕනි කරන ඒ කිව්ව කම්පැනි වලින් වගේම තොග කඩෙන් මම මේන්ම ගේන්න ඕනි මොනවද කියලා වෙන වෙනමම ලියාගත්තා. ඒ වෙලාවේ මතක් වුණු ඒවා මට එතකොට පහ වෙනකොට පුළුවන් අමතක නොකර හැම ඕනි දෙයක්ම වගේ ස්ටෝර් කරගන්න. මම ගොඩක් දුරට ලියන කෙනෙක් හැමදේම මට මාරු විදියට දේවල් අමතක වෙනවා. ඒ හින්දා කෝකටත් හොඳයිනේ හැමදේම ලියන එක කියලා මං කරන්න ඕනි දේවල්, ගන්න ඕනි දේවල්, ගේන්න ඕනි දේවල් ඔක්කොම ලියනවා. ඔන්න දැන් නම් වැඩක් තියෙනවා. මේන්න මේ බීම ටික අහුර ගන්න ඕනේ. එහෙනම් අපි දෙන්නම අහුරමුකෝ මේ ටික. මේන්න මේ විදියට තමයි මේ වෙනකොට මගේ ඩිස්ප්ලේ ෆ්‍රිජ් එක සම්බල් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මම එන අයට නම් අහුරන්න දෙන්නේ නැති තරම් මේ ෆ්‍රිජ් එක. මොකද මට ඕන විදිහට මට අහුර ගන්න ඕනේ හින්දා. එක පේලියකට එක වර්ගයක් විදිහට තමයි මම ගොඩක් දුරට දේවල් අහුරගන්නේ. ෆ්‍රිජ් එකේ විතරක් නෙවෙයි. ඔය බිස්කට් අනිත් ඉතින් ඔය ගොඩක් දේවලුත් ඉස්සෙල්ලා කියන්න බැරි වුණානේ. එහෙම මම අහුරගන්න ලොකුම හේතුව තමයි දැන් මම කැචර් එකේ ඉඳගෙන ඉන්නකොට කස්ටමර් කෙනෙක් මේ දේ නැද්ද මේ වර්ගය නැද්ද කියලා අහනකොට මට එතන ඉඳලම කියන්න පුළුවන් අහවල් රැග් එකේ අර පේලියේ වමෙන්ද දකුණෙන්ද ඔන්න ඔය වගේ. ඉතින් එහෙම කියන්න පුළුවන් මම අහුරගත්තොත් විතරනේ. ආන්න ඒකත් එක හේතුවක් මම මේ දේවල් අහුරගන්න එක. මට ඉතින් මෙන්න මෙයත් උදව් කරනවා. එයාගේ වැඩ පැත්තක දාලා ඇවිල්ලා. මේ දවස්වල එයාලටත් එපා වෙලා ඇති. ඇයි ඉතින් අපි පොත ගන්න, අර වැඩේ කරන්න, අර ටියුට් එක ඉවර කරන්න, තව ස්කූල් පටන් ගන්න මෙච්චර දවසයි. ඔය වගේ කතාන ඉතින් මේ දවස්වල අපේ ගෙදර විතරක් නෙවෙයි අනිත් ගෙවල්ලත් ඇහෙනවා ඇත්තේ. එයාගේ වැඩ පැත්තක දාලා ඇවිල්ලා මට උදව් කරනවා. කොහොම හරි ඉතින් ඒ දේවලුත් කරවනවා. හැබැයි මෙයාගේ තව දෙයක් තියෙනවා. රැට මම ඇහැරලා ඉන්න ඕනිත් නැහැ. එයාගේ වැඩක් ඉවර කරගන්න බැරි වෙහෙම තිබුණොත් කීයට හරි ගෙදර ගිහිල්ලා ඒ වැඩේ ඉවර කරලා තමයි නිදාගන්නේ. ඉතින් එහෙම ලොකු හිතේ හයියක් එයාට තියෙනවා තාම පොඩි වුණාට. දැනුත් ඔය ආපහු ගියා අර යාගේ ස්කූල් වැඩේට. ඉතින් ඔහොම තමයි එයයි මායි ෂොප් එකේ ඉඳලා මම මගේ වැඩ ටික කරනකල් එයාගේ වැඩ එයා කරගන්නවා. ඉතින් හැම අම්මෙක් තාත්තෙක්ම මේ හැම දෙයක්ම කරන්නේ තමන්ගේ දරුවෝ වෙනුවෙන්නේ. ඒ කිව්වේ මොන තරාතිරමක දෙමව්පියෝ හිටියත් හැම අම්මෙක්ගෙම තාත්තෙක්ගෙම බලාපොරොත්තුව දරුවෝ තමන් ඉන්න තත්ත්වයට වඩා තමන් ඉගෙන ගත්තට වඩා අඩියක් හරි ඉස්සරහින් තියනවටනේ. ඉතින් අපි මේ හැම දෙයක්ම කරන්නේ එයාලා වෙනුවෙන්නේ. තමන්ට නැතත් දරුවන්ගේ බඩ පුරවලා තමන්ට නැතත් ඔය අලුත් අවුරුදු කාලෙට එහෙම සමහරක් අමිලා තාත්තිලා ඉන්නවා ඒ අයට ඇඳුම් ගන්නෑ. හැබැයි අනිවාර්යෙන් තමන්ගේ දරුවන්ට අලුත් අවුරුදු ඇඳුම අරන් දෙන්න. ඉතින් එහෙම බලනකොට මේ ලෝකේ හැම දෙමාපියෙක්ගේම බලාපොරොත්තුව එකයි. ඒ තමයි දරුවෝ තමන්ට වඩා හරි ලස්සනට ජීවත් වෙන්න ඕන කියන එක. මගේ මේ දේවල් ඇහැරිලි මැද්දේ මට මේ දේවල් කියන්න ඕනේ උනේ කවදා හරි ඉතින් අපේ බබියත් මේ වීඩියෝ බලයිනේ. එදාට එයා එයාගේ අම්මි එයාවත් ළඟ තියාගෙන කොහොමද මේ දක්වා ආවේ කියලා හරි ආසාවෙන් බලන් ඉඳීවි කියලා හිතලමයි. ඔන්න ඉතින් ඒ ෆ්‍රිජ් එකේ වැඩ ටික ඉවරයි. ඔන්න බලන්නකෝ මැස්සෙක් දෙනවද? ඌව දැක දැක දොර වහන්න බෑනේ.
කොහොම හරි උවත් අයින් කරලා මේන මේ විදියට ෆ්‍රිජ් එක අස් කරගෙන මම මේ ෆ්‍රිජ් එකට මේ දාන්නේ අරකේ දාන්න ඉඩ මදි වුණු වැඩි ටිකයි තව ඔය දේවල් ටිකක් තියෙනවා ඒ ටික. අර ඉස්සර අපි 2ට 5ට කාපු දැන් 10 20 වෙලා තියෙන චූටි අයිස් පැකට් තමයි මේකේ මේ උඩ ඩීෆිෂර් කෑලි මන් දාගන්නේ. එයා තාමත් වැඩි බීම ටික මේ විදියට රැග් වලට දාගත්තා එළියෙන් මම. මාරම අවුවක් ඔය වෙලාවේ තිබුණේ පහුගිය වැස්සට හරියන්න දැන් ඔන්න පායනවා. ඔය මම ආයෙමත් මොනවා හරි මතක් වෙලා තමයි ආයෙමත් අර ලියන්න ගේන්න ඕනේ හරි ගෙන්න ගන්න ඕනේ හරි ඔය මොන හරි බඩු වර්ගයක්. මේ නම් රෑ වෙලා දෝනිත් ක්ලාස් ගිහිල්ලා එයාට හවස 6:15 රෑ 8:15 හැම සතියෙම දවස් දෙකක් තියෙනවා මේ වෙලාවට ක්ලාස්. මම ඉතින් අද බදාදා දවසක්නේ මෙහි පොළ බදාදට අතම්මි අපිට එයා පොලේ ගිය දවසට අනිවාර්යෙන් එයා ගේන දේවල් වලින් අපිටත් අරන් එනවා. මට අද පලා වර්ග 3ක් දීලා ගියා. ඉතින් කවුරුත් නැති වෙලාවල් වලට හිමීට මම ඒ ටිකක් සුද්ධ කරගත්තා. shopping වලට දාලා ඕනි වෙලාවට ගන්න ෆ්‍රිජ් එකට දාලා තියනවා ගෙදර. මම ඉතින් ගෙදර රැඳෙන්නේ නෑනේ ගොඩක් දුරට. උයන වෙලාවට මට ඉතින් මෙහෙම තියලා තිව්වම හරි ලේසි. අද ඉතින් මුළු දවසක්ම ගෙවුනේ මෙන්න මේ විදිහට තමයි. ආයෙමත් ලස්සන දවසකින් හම් වෙනකල් ගිහින් එන්නම්. බුදු සරණයි මගේ යාළුවෝ හැමෝටම ජේසු පිහිටයි.